පොඩ්ඩක් ඉන්න. මෙන්න මේ පුංචි කතාව චුට්ටක් අහලා යන්න. මේක වැදගත් කතාවක්. මොකද අද දවස හරිම විශේෂිත දවසක්. තරුණ තරුණියන්ට ඔයාටත් මට අපි ආදරය කරන අයට අපේ හිතේ තියෙන ඒ ආදරණීය අදහස් හොමාරු කරගන්න, එයාව සර්ප්‍රයිස් කරන්න අද දවස තාම වැදගත් දවසක්. ඉතින් චුට්ටක් මේ කතාව අහලා යන්න. ඔයගොල්ලෝ මේ වැලන්ටයින් ඩේ වගේම අද දවස ගැන හිස්ටරි එක දන්නවද? ඒක දන්නවනම් ඔයගොල්ලෝ කවදාවත් අද සමරන්නේ නැහැ. ආදරය මරපු දවසක්. අද සැමරිය යුතු දවසක්ද? නැහැ. අද අනුස්මරණය කර යුතු දවසක්. මොකද්ද මේ මම කියන්නේ නේද? ඔන්න විකාරද? අද විශේෂ දවසක්. සුබ දවසක්. එහෙම කියන අයත් ඇති. ඒ වුණාට මේ හිස්ටරි එක ගැන දන්න අයත් ඉන්නවා. නොදන්න අයත් ඉන්නවා. දන්න අයට මතක් කරගන්නත්, නොදන්න අයට ඒ කාරණාව මෙමරියට දාගන්නත් මේ මගේ පුංචි කතාව අහලා යන්නකෝ. ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේ රෝමයේ හිටියා ක්ලොඩියස් කියලා අධිරාජ්‍යවරයෙක්. මෙන්න මේ අධිරාජ්‍යවරයා ඉන්න කාලේ වැලන්ටයින් කියලා පූජකවරයෙකුත් හිටියා. මේ ක්ලොඩියස් අධිරාජ්‍යවරයා ඒ කාලේ නීතියක් පනවන්න තිබුණා. මොකද්ද දන්නවද? තරුණ තරුණියන්ට විවාහ වීම තහනම්. විවාහ වෙන්න බෑ. තරුණ තරුණියන්ට ප්‍රේම සම්බන්ධතා පවත්වන්නත් බෑ, විවාහ වෙන්නත් බෑ, පෞල් ජීවිත ගත කරන්නත් කිසිම අවස්ථාවක් නැහැ. ඒක නීතිමය වශයෙන්ම තහනම් කරලා තිබ්බා. ඒක මානව විරෝධී වැඩක් නේද? මානව විරෝධී වැඩේ මේ වැලන්ටයින් පූජකවරයා දැක්කා. ඒ වගේම මේ අධිරාජ්‍යවරයා ඇයි ඒක මානව විරෝධී බව දැනත් ඒක තහනම් කරේ? තරුණයන්ට යුද දක්ෂතාවය දක්වීම දුර්වල වෙයි කියලා හිතුව පෞල් ජීවිතයකට එළඹුණොත්. මොකද පෞල් ජීවිතය ඇතුලේ වගකීම් සමුදායක් මේ තරුණයන්ට පැටවෙනවා. අන්න ඒ වගකීම් ඉෂ්ට කරන්න යනකොට යුද ජයග්‍රහණ ලබා ගන්න යුද්ධයේදී දක්ෂතා දක්වන්න තියෙන හැකියාව අඩුයි කියලා හිතලා තමයි මේ අධිරාජ්‍යවරයා, මේ ක්ලොඩියස් කියන අධිරාජ්‍යවරයා විවාහ වීම සපුරා තහනම් කරලා තිබුණේ. මෙන්න මේ කාලයේ වැලන්ටයින් කියන පූජකවරයා තරුණ තරුණියන් රහසේම විවාහ කරලා දුන්නා. ඉතින් මෙන්න මේ රහසේ කරන මෙන්න මේ ක්‍රියාවලිය ආරංචි වෙනවා ක්ලොඩියස් අධිරාජ්‍යවරයාට. මේ අධිරාජ්‍යවරයා වහාම ක්‍රියාත්මක කරන පරිදි යනවා ගිහිලා පූජකවරයාව අරගෙන ඇවිල්ලා සිර මැදිරියක සිර කරනවා. මරණ දඬුවම දෙන්න නියම කරනවා. මරණීය දඬුවම දෙන්න දිනයකුත් නියම කරනවා. ඒත් මේ වැලන්ටයින් පූජකවරයා හරි පුදුම මිනිස්සෙක්. එයා ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මේ බන්ධනාගාරය ඇතුලේ ප්‍රේම සම්බන්ධතා පවත්වන්නේ කාත් එක්කද? ඒ බන්ධනාගාර ආරක්ෂකවරයාගේ දියණියත් එක්ක ඇති කරගන්නවා ප්‍රේම සම්බන්ධතාවයක්. මරණයට නියම කරපු දිනය ළඟ එන බව දැනම පෙම් හසුනක් ලියනවා තමන්ගේ ආදරණීය ප්‍රේමවන්තියට. මේ වැලන්ටයින් පූජකවරයා ලියනවා ආදරණීය වැලන්ටයින් වෙතින් තමන්ගේ ආදරණීය ප්‍රේමවන්තියට මරණීය දඬුවමට නියම කරපු දිනය පෙබරවාරි 14. එහෙනම් අද දවස. ඒ වගේම මරණයට පත් කරපු දවස අද දවස. වැලන්ටයින් කියන ඒ පූජකතුමා මරණයට පත් කරපු දවස අද දවස. අපි සමරන්න ඕනේද? අපිට සමරන්න පුළුවන්ද? ප්‍රේමය වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තබපු එතුමාව සිහි කරන්නයි ඕනේ. එතුමාව අනුස්මරණය කරන්නයි ඕනේ. ඉතින් ඇයි අපි මේ සමරන්නේ? මේ හිස්ටරි එක නොදන්න අය ඒක උත්සවාකාරයෙන් සැමරිය යුතු විශේෂිත දවසක් විදියට තමන්ගේ මනසට ඇතුල් කරගෙන තියෙනවා. ඒකට පුද්ගලයන්ට දොස් කියන්නත් බෑ. ඒකට හේතුව විවිධ වෙළඳ නාමයන් ඔස්සේ, එතකොට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ, ඒ වගේම මේ යුරෝපීය රටවල් එකතු වෙලා මෙන්න මේ දිනය
සැමරිය යුතු දවසක් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ඒක තමයි මේ වැලන්ටයින් ඩේ කියලා අපි අද සමරන දිනය. මෙන්න මේ කතාව මේකේ අදාළ ආදීන තොරතුරු හිස්ටරි එක තමයි මම මේ ඔයගොල්ලන්ට චුට්ටක් මතක් කරේ. තා පුංචි කාරණාවක් කියන්නම්. රෝමයේ වසන්ත කාලය විදිහට සලකන්නේ මෙන්න මේ පෙබරවාරි මාසය. මේ පෙබරවාරි මාසය පුරාවට මේගොල්ලෝ විවිධ උත්සව පවත්වනවා. ඒ වගේම කෙලි දෙලින් ගත කරනවා. ඒ වගේම විවිධ ක්‍රීඩාවන් කරනවා. ඒගොල්ලෝ මේ කාලේ උත්සව පවත්වනවා. අන්න මේ උත්සවවලට ඒගොල්ලෝ නමකුත් කියනවා. මොකක්ද ඒ නම? ලුපකලියා කියලා හඳුන්වනවා මෙන්න මේ උත්සව. ඒගොල්ලෝ මේ කාලේ කරන උත්සව ඒ නමින් හඳුන්වනවා. ඒගොල්ලෝ විශේෂිත ක්‍රීඩාවක් කරනවා. බොක්ස් එකකට තරුණියන්ගේ නම් ලියලා දානවා චිට්. ඒ කියන්නේ ඒ උත්සවයට සහභාගී වෙන තරුණියන්ගේ නම් ලියපු චිට් දානවා. ඊට පස්සේ ඒ චිට් එකක් අහඹු ලෙස තරුණයෝ ගන්නවා. එතකොට ඒ චිට් එකේ තියෙන නම අදාළ තරුණියව ඒ තරුණියන් විසින් විවාහ කරගන්නවා. අන්න ඒ විදිහට ඒගොල්ලෝ මේ මාසය පුරාවට උත්සව පවත්වනවා. ඉතින් වැලන්ටයින් පූජකවරයා මරණයට පත් කරපු දිනය අද දවස වැලන්ටයින් ඩේ කියලා වර්තමානයේ අපි සැමරුමට ලක් කරනවා. ඉතින් අපි මේකෙන් ගත යුතු දේ මොකද්ද? ගත යුතු පණිවිඩය මොකද්ද? සංස්කෘතිය කියලා කියන්නේ අපි විසින් කර පින්නාගෙන යා යුතු දෙයක් නෙමෙයි. සමාජය ආරක්ෂා කිරීමටත්, පුද්ගලයන් ආරක්ෂා කිරීමටත්, ඒ වගේම ගෞරවාන්විත ජීවත් වීමටත් මිනිසා විසින්ම සදා ගන්නා ලද ඒක එක්තරා ආකාරයක වියමනක්. ඒක වෙනස් වෙන සමාජයට අනුව අනිවාර්යයෙන්ම වෙනස් විය යුතුයි. අවසානය සංස්කෘතිය වේවා, මානව ක්‍රම වේවා. අවසාන ඉලක්කය විය යුත්තේ මානවවාදය මිනිසා උතුම් තැනකට ගෙන යාමයි. මගේ අදහස නම් ඒකයි.